අයිබෝන් ආදරණීය හිතවතුනි. ඉතින් ඔබ සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිය සුමානේ අපේ රටට වෙච්ච දැවැන්ත ස්වභාවික විශ්ලේෂණයෙන් පස්සේ අපේ රටේ මිනිස්සු රජයේ හවුහරණක් නැතුව කයිවාරුණන් තියනවා. නමුත් ඇත්ත වශයෙන්ම රජයේ හරිහමං හවුහරණක් නැතුව සහෝදර ජනතාවගේ පිළිසරණින් අපේ රටේ හදවත් ලොකු මිනිස්සු එකතු වෙලා ඒ අසරණ වෙච්ච අනාථ වෙච්ච උන් හිටියන් අහිමි වෙච්ච ව්‍යාපාර අහිමි වෙච්ච නිවාස අහිමි වෙච්ච Tamanට ඇඟට වස්ත්‍රයක්වත් අහිමි වෙච්ච නිදාගන්න ඇඳ අහිමි වෙච්ච මිනිස්සුත් එක්ක උරෙන් උර ගැටිලා අපේ මිනිස්සු රැඳිලා හිටියා. අපේ සහෝදර ජනතාවත් එක්ක අපේ මිනිස්සු උදව් කරා උපකාර කරා. ඒ අයගේ දුක බෙදාගත්තා. අනුර කුමාරගේ ආණ්ඩුවේ කයිවාරු වලින් නම් කිසිම පළක් වෙලා නැහැ. තාමත් අච්චර දෙනවා මෙච්චර දෙනවා කිව්වට තාමත් හරිහමන් දෙයක් වෙලා නැහැ. ගම් වලට ගියාම මිනිස්සු සාප දෙනවා, වියරු වැටලා කෑ ගහනවා. මේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් තාම ආවේ නැහැ. කිසිම රජයේ කිසිම බලධාරියෙක් ආපු නැති බලක් තාම තියෙනවා. නමුත් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ගිහලා එතුමා බොරු කියන තැනනේ පාර්ලිමේන්තුව. එතුමාම කියනවා එතුමා බොරු කියන තැන පාර්ලිමේන්තුව කියලා. එතුමා බොරු කියන තැනට ගිහිල්ලා බොරු තොගයක් කියලා බොරු පොරොන්දු ටිකක් දීලා විශාල සහන තොගයක් දෙනවා කියලා කයිවාරු ගහලා දැන් එක කොන්දේසි දානවා. දැන් මිනිස්සුන්ට අර එළුවගේ ඇටේ පස්සේ යනකොට අර එළුවගේ ඇටේ පස්සේ කියපු කතාව අහලා තියෙනව නේද? අන්න ඒ වගේ එළුවගේ ඇටේ පස්සේ වගේ යන්න වෙලා තියෙනවා අපේ රටේ මිනිස්සුන්ට, අසරණ වෙච්ච මිනිස්සුන්ට. වාසනාවට අපේ රටේ හදවත් ලොකු මිනිස්සු මේ මිනිස්සුත් එක්ක හිටපු නිසා අද වේලක් හරි කාලේ මිනිස්සු ජීවත් වෙනවා. ඒ අරෙන්ද මේ රජයෙන් නම් තාම කිසිම දෙයක් වෙලා නැහැ. අර රජයේ ඇමතිවරු කවුද අර ප්‍රසන්න ගුණසේනද කවුද කියන ඇමතිවරයා වලවල් වහගෙන යනවා. ඉතින් ඩෝබින්ට ඒවා ලොකු චූන් එකක් වෙලා තියෙනවා. වලවල් වහන ඇමතිතුමා තමයි යාළගේ එකම සම්පත එකම ගැලෝම්කාරයා මේ වෙලාවේ. ඒ අරෙන්ද අනිත් ඇමතිවරු කයිය ගහනවා, තඩමාරු වෙනවා. කිසිම දෙයක් වෙලා නැහැ. ඉතින් සුපුරුදු පරිදි මේ සතියේත් බොහෝ දෙනෙක් ආණ්ඩුවේ බොහෝ දෙනෙක් උම්බෑ කිව්වා. මේ සතිය හොඳටම උම්බෑ කිව්වේ අමාත්‍ය නලින්ද ජයතිස්ස. අපි පොඩ්ඩක් ඒ උම්බෑ සද්ද අහලා බලමු. උම්බෑ වගේ වාසනාවකට අපි කලාවේ හිර වෙච්ච බස් එක බේරගත්තා. 69 දිනක ජීවිත. ඒ බේරා ගැනීම මෙහෙම කියලා කියන්නේ යුද්ධ කාලේට තැවන්ත ඔපරේෂන් එකක්. ඉතින් යුද්ධ කාලයටත් වඩා ලොකු මෙහෙයුමක් ලුවර බස් එකේ හිටපු මිනිස්සු බේරගත්ත මෙහෙයුම. මෙතන මේක 30 අවුරුදු යුද්ධයක් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරලා එය පරාජය කරපු අපේ ත්‍රිවිධ හමුදාවට කරපු විශාල අපහාසයක්. ඒකට කියන්න හේතුව මේ අපේ හමුදාව තමයි මේ 69 දෙනා බේරගත්තේ. නමුත් මීට වඩා ලොකු මෙහෙයුම් කරලා තියෙනවා අපේ රටේ අපේ හමුදාව. අපිට මතකයි LTT ත්‍රස්තවාදීන් අන්තිම සටනේදී නන්දි කඩාල් වලට කොටුනාට පස්සේ දැන් ලක්ෂ 1.5ක විතර ජනතාවක් ඒ අය ප්‍රාණාපකරු විදිහට තියාගෙන හිටියා. ඉතින් මේ ප්‍රාණාපකරුවන් මුදා ගැනීම මෙහෙයුම සඳහන් ලෝකයේ ලොකුම ප්‍රාණාපකරුවන් මුදා ගැනීම මෙහෙයුම විදිහට. හරිද? ඉතින් අතර මේ ජල පහරට හසු වෙච්ච 69 දෙනාගේ ජීවිත බේර ගන්නවා වගේ තමයි අර නන්දි කඩාල් කලපුවේ බැහැලා. හරිද? විශාල ජනතාවක් ඊටාම අපහසුයෙන් ආයාසයෙන් ක්‍රමක්‍රමයෙන් කොටින්ගේ මරකටින් නිදහස් කරගෙන මේ රජයේ පාලන ප්‍රදේශවලට ගෙනාපු මෙහෙයුම. ඉතින් ඇත්තටම අපිට මතකයි ඒ අය වතුරේ විතරක් නෙමෙයි කොටි ත්‍රස්තවාදීන් එල්ල කරන වෙඩි උණ්ඩ මේ කන ළඟින් යද්දි අපේ සෙබළු මැරි වැටෙද්දි තමයි ඒ අය එහෙම අරගෙන ආවේ. ඉතින් එහෙම බලපුවාම මේ 69 දෙනා බේරා ගැනීම කියන එක ඊටාම සුළු දෙයක් අපේ යුද හමුදාව කරපු. ඉතින් අතරම මේ නලින්ද ජයතිස්සලා මෙහෙම කියන්නේ. නලින්ද ජයතිස්සලා ලොකු ඇරියස් එකක් තියෙන අපේ හමුදාවත් එක්ක. ඉතින් එතකොට ඒ නිසා තමයි මේ වගේ සුළු දෙයක් මේ ලොකු කරලා පෙන්වන්න හදන්නේ. එතකොට එයාලට ඒ ඇස්සේ කියනවා මේ යුද්ධ කාලේ කරපු එකටත් වඩා ලොකු එකක් තමයි මේ කරේ කියලා. ඉතින් නලින්ද ජයතිස්ස ගොබ්බයා දන්නේ නැහැ මීට වඩා ලොකු මෙහෙයුම් අපේ හමුදාව කරලා තියෙනවා කියලා. ඉතින් මේ වගේ සුළු මෙහෙයුමක් මෙහෙම ලොකුවට උලුප්පලා දක්කපුවාම මේ වර්තමානයේ ඒ යුද්ධෙන් අවුරුදු 15කට පස්සේ දශක දෙකකට පස්සේ ඉතින් දැන් ඒක උලුප්පලා දක්වනකොට මේ වර්තමාන පරම්පරාව හිතන අකෝ මේක තමයි ලොකුම එක කියලා. ඉතින් ඇත්තරම මේක නෙමෙයි අපේ රටේ ත්‍රිවිධ හමුදාව යුද හමුදාව මෙහෙයවීමෙන් කරපු විශාල කැපකිරීම තියෙනවා. විශාල මෙහෙයුම් තියෙනවා. මේ මෙහෙයුම් මොකද්ද? නලින්ද ජයතිස්සලාට සුපුරුදු පරිදි යාළගේ තියෙන අර යුද විරුවන් සමග තියෙන ඇරියස් එක තමයි පිට කරන්නේ. ඒත් එක මේ අපි තමයි අපේ කාලේ තමයි වගේ ලොකු කෑල්ලක් මෙයාලා දානවා මේක අස්සට.
ඒ ASCII කියනවනේ අර මේ අනුර කුමාර දිසානායක මේ සම්පූර්ණ අධීක්ෂණය කරා කියලා ඒ අර බස් එකේ හිටලා 69 දෙනා ගද්දි. ඉතින් මේ යකා දන්න අවල් අධීක්ෂණය නෙමෙයි මේක මේ හිටගෙන හිටියා ගිහිල්ලා අර මේ ටීවී එකක් ඉස්සරහා යුද හමුදාවේ අපේ රණවිරුවෝ මේ මිනිස්සුන්ව බේරා ගන්න මෙහෙයුම කරනකොට මේ යකා ගිහිල්ලා එක දිහා බලාගෙන හිටියා. කරපු අධීක්ෂණයක් නැහැ ඒ ගොබ්බයා. ඒ යකා දන්න අධීක්ෂණේ. ඒ 69 දෙනා බේරගද්දී අනුර කුමාර ජනාධිපති වෙලා හිටියා. ටීවී එක දිහා බලාගෙන හිටියේ. ඒ අරෙන්ද මේ කරපු අධීක්ෂණයක් නැහැ. ඒවා නිකන් මේ අතිශයෝක්තියට කියන මේ ලෝබි චූන් කරන්න මේ කියන කතා. ඉතින් ඒක නිසා ඒවා අපි ගණන් ගන්නෙ නැහැ. නලින්ද ජයතිස්සලා දන්නේ නැත්නම් අපේ රටේ යුද ඉතිහාසය කරුණා කරලා මේ යුද ඉතිහාසය ගැන ලියවිච්ච පොත්පත් තියෙනවා, වැඩසටහන් තියෙනවා, ටීවී වැඩසටහන් තියෙනවා. ඒතකොට ඒවල වීඩියෝස් තියෙනවා. කරුණා කරලා ඒවා බලන්න. එහෙම නැතුව මේ අපේ කාලේ තමයි ලොකු මේක කරේ. මේ 69 දෙනා මේ බේරා ගැනීම මේ යුද්ධ කාලෙටත් වඩා ලොකු එකක් කියලා කියන එක අපේ ත්‍රිවිධ හමුදාවට කරන විශාල අගෞරවයක්, විශාල අපහාසයක්, ඒ වගේම තමයි විශාල අවතක්සේරුවක්. කරුණා කරලා අපේ ජනතාව දැනගන්න ඕනේ ගොබ්බයෝ කියන කතාව විශ්වාස කරන්න එපා. මේ නලින්ද ජයතිස්ස ඇතුළු සියලුම කැබිනට් ඇමතිවරු මේ වෙලාව හැසිරෙන්නේ ගොබ්බයෝ විදියට. වගේ අමන මෝඩ 2.50 කතා වලින් අපේ රටේ යුද විරුවන්ගේ යුද ඉතිහාසය හැල්ලු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ අපි ජීවතුන් අතර ඉන්නකම්. අර කියනවනේ මොකද්ද කූඹියට යන හුජ්ජ ටිකක් ලොකු ගඟක් වගේ කියලා. ඒ වගේ තමයි මේ නලින්ද ජයතිස්සලාගේ කාලේ ලොකුම සිද්ධිය තමයි යාළගේ ලොකුම සිද්ධිය. එහෙම දෙයක් නැහැ. මීට කලින් රාජ්‍ය නායකයෝ විශාල මෙහෙයුම් කරලා තියෙනවා. විශාල මෙහෙයුම් මෙහෙවලා තියෙනවා. සේනාධිනායකයෝ විදිහට ඒවට මැදිහත් වෙලා තියෙනවා. අතරම කලින් කිව්වනේ අපි මේ වගේ ස්වභාවික අනතුරු නවීන තාක්ෂණයෙන් අඳුර ගන්නවා. එහෙම නවීන තාක්ෂණයක් තියෙනවා. අපේ ආණ්ඩුවක් කාලේ අපි එහෙම කරනවා කියලා. හැබැයි අවසානයේ ඉහළ කඳුකර ප්‍රදේශවල තිබුණු ජලාශවල ජලය ඉවත් නොකර කලින් හිස් නොකර අවසානයේ අවසන් මොහොත වෙනකන් අවසන් පැය භාගයේ අවසන් විනාඩි 10 වෙනකන් කිසිම දෙයක් රජයේ මැදිහත් වීමක් නොකර යාත්‍යන්තර සහ දේශීය වශයෙන් කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවලා තියෙද්දී මේ පුවත් වාර්තා පළ වෙද්දිත් කිසිම දෙයක් නොකරපු ආණ්ඩුව අවසානයේ අර ගම්පොළ ගෙලියු ඇතුළු නගර ජල බෝම්බකින් යට කරලා දැම්මා. අවසානයේ ඒ ජනතාව විශාල ප්‍රමාණයක් මිය ගියා. ඊට අමතරව ජන ජීවිත සම්පූර්ණයෙන් අඩාලා තියෙනවා. මිනිස්සුගේ ව්‍යාපාර කඩන් වැටලා තියෙනවා. මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැතිවලා තියෙනවා. තාමත් මේ යක්කු කයිවාරු ගහනවා. කයිවාරු ගහන විතරක් නෙමෙයි මේ බොරු රැවටිලිකාර සහන කතන්දර වලින් මේ මිනිස්සුන්ගේ දුක, මිනිස්සුන්ගේ ශෝකයත් එක්ක සෙල්ලම් කරනවා. මිනිස්සුන්ගේ වේදනාවත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේකෙන් තමයි මට්ටු වෙන්නේ. හොඳට මතක තියාගන්න. මෙන්න මේ දෙනවා කියන සහන ටික අනිවාර්යෙන් අපේ රට ජනතාවට ලබා දිය යුතුයි. එහෙම නැත්නම් අනිවාර්යයෙන් මේ නලින්ද ජයතිස්සල අනුර කුමාර ඇතුළු පිරිසට පයින් ගහලා එලවන්න අපේ රටේ මිනිස්සු පෙළ ගැහෙනවා කියන එක හොඳින් මතක තියාගන්න. ඒ දවස වැඩි ඈතක නෙවෙයි. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉතාලම ඕනෑකමින් ඉල්ලා ඉන්නවා. ඉතින් නැවතවතාවක් හමු වෙමු මේ අනුර කුමාර දිසානායකලාගේ මේ තක්කඩි ගොබ්බ මරිමෝල් ආණ්ඩුවට විරුද්ධව අපි අපේ හඬ අවදි කරනවා. අපි අපේ අදහස් කියනවා. ඒක නතර කරන්න කාටවත් බෑ. කුණුහරුප වලින් අපිව නතර කරන්න බෑ. ඉතින් අපි බලමු හෙට දවසේ මොකද්ද වෙන්නේ කියලා. නැවතවතාවක් ඉතාම ඉක්මනින් ඔබ මොට මම එනවා. ජය වේවා. මම මාලින්ද ඩයස්. ඔබ සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.